ආයුබෝවන් ගුරුතුමන් 2022 දකුණු පළාත් තේරවාද පරීක්ෂණයේ කෙටි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සමග යම් පළමු ප්‍රශ්නෙට. කලින් ප්‍රශ්නේ අහන්නේ m වල n වෙනි බලය සමාන 16 නම් පහත දී ඇති සම්බන්ධතාවලින් නිවැරදි පිළිතුර තෝරා යටින් ඉලක්ක අඳින්න. හරි. මේ තියෙන්නේ දර්ශකාකාර එකක් ලඝුගණකාකාරයට ආරව ගන්න. හරිද? දර්ශකාකාර සම්බන්ධතාවය ලඝුගණකාකාරයට මේ පරිවර්තනයක් තියෙනවා. හරිම ලේසි. මේක තියෙනවා මෙහෙමනේ. මේ සමාන 16 මේ කොහොමද දර්ශකාකාර පරිවර්තනය කරන්නේ? 16 කියනවා n තියෙන තැනට n ගෙනියනවා 16 තියෙන තැනට. එතකොට ලියන්න පුළුවන් log n 16යි n. හරිද? මේක තමයි උත්තරේ. හරිද? මේ කියන ඉති දන්නවද? මේ කියවන්නේ m පාදයට 16හි ලඝු ගණකය n වේ. මේ උත්තරේ වෙනි එක. ඉතින් වීජී භාවිතයක් සුළු කරන් තියෙන්නේ. හරිද? ඉස්සෙල්ලාම භාග සුළු කරද්දී මොකද කරන්නේ? හරයන් හරයන් සමාන කරගන්න ඕනේ. හරයන් සමාන නම් තමයි මේක පොදු හරයක් ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ හරයන් සමානද? නෑ. ඒකින්ද මේක පොදු හරයක් ගන්න හිතියන්නේ නෑ. අපි මේක කොහොම හරි දැන් හරයන් සමාන කරගන්නවා. හරයන් සමාන කරගන්න නම් මේ මේ දිගේ මේ හරයන් දිගේ කුඩා පොදු ගුණාකාරය ගන්නවා. හරිද? x එකයි x නේ කුඩා පොදු ගුණාකාරය අරගෙන ඒකට පොදු හරයක් ගන්න පුළුවන්. හරිද? මේ කුඩා පොදු ගුණාකාරය ගන්නේ කොහොමද? මේ කලින් කියලා දීලා තියෙනවා. කලින් වීඩියෝස් නැති තරම් කියලා දීලා තියෙනවා. හරිද? මේ තියෙනවා දැන් මේකේ ඉන්ටිග්‍රේෂන් දෙකේ පියවර 4 තියෙනවා 6 තියෙනවා. හරිද? ඉලක්කම් වල වෙන වෙනම හොයා ඉංග්‍රීසි අපිට වල වෙන වෙනම හොයා. හරිද? එතකොට මේ කොටසේ තියෙනවා x දෙකේ තියෙනවා x. හරිද? එතකොට 4යි 6යි කුඩා පොදු ගුණාකාරය 12යි. හරි? මේ දෙකේ කුඩා පොදු ගුණාකාරය හොයන්නේ එකිනෙකට වෙනස් ඉංග්‍රීසි අකුරු කීයද තියෙන්නේ? x විතරයි තියෙන්නේ. හරිද? හරි. එතකොට මේ x වලින් විශාලම බලය මොකද්ද? ඒකෙත් 1. එතකොට විශාලම බලය 1. එතකොට මේක ගුණ කරලා ඉවර පස්සේ 12යි x. එතකොට කුඩා පොදු ගුණාකාරය 12යි x. ඒ කියන්නේ පොදු හරය 12යි x. 12යි x. එතකොට මේ 4යි x 12යි x එන කීයකින් වැඩි වෙලාද? 3කින්. එතකොට හරය 3කින් වැඩි වෙනවා ලවය 3කින් වැඩි කරනවා. 3 වරක් 3 9. ඒ වගේම මේ 6යි x 12යි x එන කීයෙන් වැඩි වෙලාද? 2කින් වැඩි වෙනවා. හරිද? එතකොට මේ හරයත් 2කින් වැඩි වෙච්ච නිසා ලවයත් 2කින් වැඩි කරනවා. එතකොට දැන් මේක අඩු කරමු. 7යි 9යි x. මොනවද උත්තරේ? මේකේ තියෙන්නේ රූපයේ දියේදී තොරතුරු අණුව 2x මගින් දක්වන කෝණයේ අගය සුළං. හරිද? ඉස්සෙල්ලා දැන් මේක කොහොම හරි මේ x එකකින් දක්වන x එකකින් කොච්චර ප්‍රමාණයක් පෙන්වනවද කියලා හොයාගත්තොත් අපිට පුළුවන්නේ මේ 2x ලාගේ හොයාගන්න. අපි බලමු ඉස්සෙල්ලා x අංශක x වල අගය කීයද කියලා. එක අංශයක x එකක. හරි? ඒක හොයන්නේ මේ තියෙන ත්‍රිකෝණය. හරිද? ත්‍රිකෝණ මේ තියෙන ත්‍රිකෝණය. හරිද? ත්‍රිකෝණයක් නම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය අංශ 180ක් යන ප්‍රමේයයෙන් අපිට මේක x වල අගය හොයාගන්න පුළුවන්. හරිද? ඒ කොහොමද? 2x ධන x ධන 51 සමානයි අංශ 180. හේතුව ත්‍රිකෝණයක
අභ්‍යන්තර කෝණ. හරි. හරි. x වෙනවා 564 කියලා දැස්සොත්. හරි. 51ක් වෙනවා. හ්ම්. එතකොට මෙතන 129ක් මෙතන 3යි x. මෙන්න ඊට පස්සේ කරනවා 43ක්. හරිද? එතකොට එක අංශක x එකක් අංශක 43යි. මේක දෙකක් හොයන්න මේක දෙකෙන් වැඩි කරන්න. මෙතන එනවා. එතකොට අංශක 80. හරි. මොකද උත්තරේ? ඊළඟට තියෙන්නේ මේ තියෙන අසමානතාව විසඳා සියලු විසඳුම් දියලි සංඛ්‍යා රේඛාව මත දක්වන්න තියෙන්නේ. හරිද? ඉස්සෙල්ලා මේ අසමානතාව විසඳගෙන යමු. මෙතන x ධන 1 මේ ධන 1 හැමතිස්සෙම ඍණ 1ක් වෙනවා. හරි. එතකොට මෙතන වෙනවා විපාක. එතකොට දෙකකින් බෙදනවා x1 x එනවා x. හරිද? මේක තමයි සමානතාව මේ අසමානතාව තමයි මේ සමානතාව තමයි සංඛ්‍යා රේඛා ලකුණු කරනවා. හරිද? මේක ලකුණු කරද්දී දැන් මෙහෙම හිතමු සංඛ්‍යා රේඛාවක් තියෙනවා. හරිද? එතන එක. හරි? එක නෙමෙයි හරි? එක. හරිද? දැන් මේකේ දැන් බලන්න මෙන්න මේකේ මේ අසමානතාව ලකුණු මේ අසමානතාව ලකුණු වෙනස මොකද්ද? ඒක සංඛ්‍යා රේඛාව ලකුණු කරද්දී හරිද? මේ මේක තිබුණා. මෙතන මේ එක ළඟ බෝලේ පාට වෙන්නේ නැහැ. හිස් බෝලයක් තියෙනවා. හරිද? ඒ වගේම මේ සමාන ලකුණත් එක්ක මේ අසමානතාව ආවොත් මොකද්ද වෙන්නේ? සමානතාවත් එක්ක මේ අසමාන ලකුණ ආවොත් මේ බෝලේ පාට වෙනවා. හරි? හරි? හරිද? එතකොට මේ බෝලේ දැන් මේක යනවනම් මේ බෝලේ පාට වෙනවා. එක ගාව තියෙන එක ගාව ඩොට් එකක් තියලා එක පාට වෙනවා. හරිද? හරි? ඊට පස්සේ පාට වෙන මොන පැත්තටද? පාට වෙන්නේ. මේකේ තියෙන්නේ මොනවද? හරිද? එතකොට මේකේ ඊතල මේ අසමානතාවය තුඩ තියෙන්නේ මේ පැත්තට නේ. තුඩ තියෙන්නේ මේ පැත්තට. පාට වෙන්නේ නැත්නම් අසමාන ලකුණ. මේ සංඛ්‍යා රේඛාවේ මේ පැත්ත. හරි? ඉතින් මෙතන ලකුණු කරා. මේ පැත්ත තමයි පාට වෙන්නේ. හරි? මේ පැත්ත තමයි පාට වෙන්නේ. හරිද? දැන් ඒ කියන්නේ මේ දැන් මේක තේරුම් බැලුවොත් මේ තියෙන්නේ x ට ලැබෙන අගයන් තමයි x ට ලැබෙන්න පුළුවන් අගයන් වෙන්නේ 1 හෝ ඇයි මේ සමාන ලකුණු තියෙනවනේ 1 හෝ 1ට අඩු අගයන් x ට ලැබෙන්න පුළුවන් අගයන් කුලකය තමයි 1 හෝ 1ට අඩු අගයන්. මෙහෙම තිබ්බොත් x ට ලැබෙන්න පුළුවන් අගයන් වෙන්නේ 1ට අඩු අගයන්. 1 ලැබෙන්නේ නැහැ. ඇයි මේක සමාන ලකුණු නැහැ. මේ සමාන ලකුණු නැහැ. සමාන ලකුණු නැහැ මේකේ. හරි. ඒ හින්දා මේක x ට ලැබෙන්න පුළුවන් අගයන් වෙන්නේ 1ට අඩු අගයන්. හරිද? හරි. ඊට පස්සේ අහන්නේ මිනිසුන් 10 දෙනෙකුට දින 3කදී වැඩකින් 4න් 3ක් නිම කරයි. මුළු වැඩ ප්‍රමාණය මිනිස් දින කීයද? අපි බලමු ඉස්සරහා මේ මිනිස් දින කියන්නේ මොකක්ද කියලා. හරි. මිනිස් දින කියන්නේ මොකක්ද කියලා. මිනිස් දින කියන්නේ මොකක් හරි වැඩක්. එක මිනිහෙක්ට, එක මිනිස්සෙක්ට, එක මිනිසෙකුට නිම කරන්න ගත වෙන කාලය. හරිද? මොකක් හරි වැඩක් මිනිසෙක්ට සම්පූර්ණයෙන් ඉවර කරන්න ගත වෙන කාලය. හරිද? ඒක තමයි මිනිස් දින කියන්නේ. හරිද? දැන් හිතන්නකෝ හරිද? මිනිසුන් දෙන්නෙක්ට කානුවක් කපන්න යන දින 10ක්. හරිද? මිනිසුන් දෙන්නෙකුට කානුවක් කපන්න යන දින 10ක්.
ඉතින් මිනිස් දින හොයන්න කිව්වොත් මිනිස් දින කිව්වේ මොකද්ද? එක මිනිහෙකුට වැඩේ නිම කරන්න ගත වන කාලය. එක මිනිහෙක් කරන කාම කපන යන දින කීයක්ද? දින 20ක්. අන්න ඒකටයි මිනිස් දින කියලා කියන්නේ. හරිද? දැන් මේ ප්‍රශ්නේ බලන්න දැන්. මේ ප්‍රශ්නේ තියෙන්නේ මිනිසුන් 12 දිනකට දින 3කදී වැඩෙන් 4න් 3ක් නිම කරනවා. හරිද? මොකක් හරි වැඩක් තියෙනවා. ඒ කියන්නේ ඒක 4න් 4යි කියමු. 4න් 4යිනේ. ඒ තියෙන වැඩේ 4න් 4යි. හරිද? එතකොට ඒකෙන් 4න් 3 ඉවරයි. දින කීයකද? දින 3කදී මිනිසුන් 12 දිනක් විසින්. හරි? මිනිසුන් 12 දිනක් විසින්. හරිද? හරි. සම්පූර්ණ වැඩක් තියෙනවා. ඒ කියන්නේ මේ සම්පූර්ණ වැඩ කියන්නේ එකයිනේ. හරි? ඒක 4කට බෙදලා තියෙනවා. හරි. 4න් 3ක් ඉවරයි. හරිද? එතකොට ඒක 4න් 3ක් ඉවරයි. නිම කරන් දින 3ක් ගිහිල්ලා තියෙනවා මිනිස්සු 12 දෙනෙක්ට. හරිද? එතකොට මෙන්න මේ 4න් 3 මේ 4න් 3 මිනිස් දින ප්‍රමාණය හොයාගමු අපි. ඒක හොයන්නේ මිනිසුන් ගන්න. ඒ මිනිස් දින හොයන්නේ මිනිසුන් ගන්න. ගුණ කරනවා දින ගණනෙන්. හරි? මිනිස් දින හොයන්නේ එහෙමයි. මිනිසුන් ගන්න ගුණ කරනවා දින ගන්න. මිනිසුන් ගන්න කීයද? 12යි. දින ගන්න 3යි. වෙනවා 36ක්. මේ 36 එන්නේ මේ 4න් 3ට. හරි? මේ සම්පූර්ණ වැඩේ 4න් 3ක් හිම කරන්න තමයි මිනිස් දින 36ක් යන්නේ. හරි? එතකොට 4න් එකක් නිම කරන්න කොච්චරද යන්නේ? 4න් 3කට 36යි නම් 4න් එකකට යන්නේ 36 බෙදීම 3. හරි? 4න් එකකට 36 බෙදීම 3. එතකොට හරි? එතකොට 4න් එකක් වෙනවා මිනිස් දින 12ක්. හරි? සම්පූර්ණ වැඩේ 4න් 4යි. ඒ කියන්නේ එක කොටසක් 12යි නම් කොටස් 4ක් 48යි. මිනිස් දින 48යි. හරිද? එතකොට මේකේ සම්පූර්ණ වැඩේ මිනිස් දින ගන්න 48යි. ඊළඟ ප්‍රශ්නේ කියන්නේ අරය 700 වන සිලින්ඩරයක වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය 56යි නම් සිලින්ඩරයේ උස සොයමු. හරිද? සිලින්ඩරයක් තියෙනවා. සිලින්ඩරයක් තියෙනවා. ඒකේ අරය 700 වක්‍රපෘෂ්ඨය කියන්නේ මේ පෘෂ්ඨය. වක්‍රපෘෂ්ඨ වර්ගඵලය 56යි. හරිද? එතකොට මේකේ උස අහන්න. හරිද? වක්‍රපෘෂ්ඨ වර්ගඵලය හොයනමු 25 RH. හරිද? දැන් මේ H කියන්නේ සිලින්ඩරයේ උස. එතකොට මේ 56 සමාන වෙනවා 25R H. ඒ සිලින්ඩරේ වර්ගඵලය හොයන්න 25R H වලින්නේ. හරි? එතකොට මේ 5ට 5 කැපෙනවා. මේ දෙකට 56 කැපෙනවා. එතන මෙතන 28යි. එතකොට 28 සමාන වෙනවා RH ට. මේක R කීයද? R 7යි. එතකොට මේ දෙපැත්තම 7න් බෙදෙනවා 4 සෙන්ටිමීටර. H නම් 4 සෙන්ටිමීටර. ඊළඟ ප්‍රශ්නේ කියන්නේ රූපයේ දැක්වෙන ABCD සමාන්තර අශ්‍රයකි. C සිට දික් කළ AB පාදයට ලම්බකව CE ඇඳ ඇත. ADC අංශ 125ක්ද නම් BC හි විශාලත්වය සොයන්න. හරි? එතන ADC අංශ 125. ADC කියන්නේ මේක. එතන කොහොමද අංශක 125යි. හරි? ඊට පස්සේ කියනවා මේක අහන්නේ BCE. BCE කියන්නේ මේ කෝණ. මේ කෝණ. හරිද? BC මේ කෝණ. අපි කොහොමද මේ කෝණය හොයාගන්නවා.
හරි මේ පොයින්ට් ගන්න. ඒක ඕනේ හොයාගන්න. හරි. එතකොට ඔයාලට පේනව නේද? සමාන්තරාශ්‍රයක් කියලා කියනවා. ම්ම් මෙහෙම බලන්න. එහෙම තියෙනවා. තව තියෙනවා. අපිට මෙතන මේ C මේ E. හරි. එතන අංශක 90. හරි. මේ කොටස මෙන්න මේ කෑල්ල තමයි මේ ඇදගෙන මේ කොටස. කෑල්ල මේ ඇදගෙන තියෙන්නේ. හරිද? එතකොට ඔයාලට පේනව නේද මේ සමාන්තර රේඛා යුගලක් තීර්ඝ රේඛාවෙන් ඡේදනය. හරිද? ඡේදනය වෙලා තියෙන්නේ. හරිද? මේක හැදෙන සමාන්තර රේඛා දෙකක් තීර්ඝ රේඛාවෙන් ඡේදනය වුණාට පස්සේ සෑදෙන මිට්ටු කෝණය බලන්න. හරි? මිට්ටු කෝණය උගල එකතු කරලා අංශ 180ක් එනවා. හරිද? එතකොට මිට්ටු කෝණ කියන්නේ මේ C අකුර හැඩේ කෝණ. ඒ කියන්නේ මේ කෝණ. මේ කෝණ දෙක එකතු අංශ 180ක් වෙනවා. හරිද? එතකොට මෙන්න මේ කෝණය සම්පූර්ණ. ඒ කියන්නේ මෙතන මේක D DCE DCE සම්පූර්ණ කෝණය අංශ 90ක් වෙනවා. හරි? මේ දෙකේ මෙතන කෝණේ එකතු අංශ 180යි 180න් මෙතන 90ක් තියෙනවා. 90 අකුරු කරලා මෙතන කෝණය අංශක 90ක් වෙනවා. හරිද? හරි. එතකොට මෙන්න මෙතන සම්පූර්ණ කෝණය අංශක 90. හරිද? ඊට පස්සේ හරිද? ඊට පස්සේ තව පේනව නේද මෙන්න මේ කැලේ ගන්නවා. මෙන්න මේ කොටස. මේ කොටස ගන්නවා. එහෙම ගන්නවා. ඉතින් මෙතන තියෙනවා A B C D කියලා ගන්න. මෙතන කීයද කිව්වේ? අංශ 125. හරි? අංශ 125ක් නම් අපිට මෙතන කියන්න පුළුවන් මේ තියෙන්නේ මේ AD තුයි BC කියන්නේ සමාන්තර රේඛයි කියලා BC කියන්නේ තීර්ඝ රේඛාවේ ඡේදනය වෙලා හැදලා තියෙනවා මිට්ටු කෝණ කියලා. අයි මෙහෙම තියෙන්නේ C අකුර හැඩේ කෝණ. එකම පැත්තේ තියෙන. මිට්ටු කෝණ යුගලයයි කියන්නේ අංශ 180යි. 180න් 125ක් අඩු කරලා මෙතන එනවා. 180න් අඩු කරනවා 125ක් අඩු කරලා මෙතෙන්ට එනවා 55ක්. හරිද? මෙතන කෝණේ 55යි. හරි? එතකොට මේ සම්පූර්ණ කෝණේ 90යි. මෙන්න මේ කෝණය මෙන්න මෙතන ඉඳලා මෙතනට කීයද? 55යි. හරි? අපිට දැන් එතකොට BCE හොයන්න පුළුවන් සම්පූර්ණ ලොකු කෝණේ කීයද? 90යි. 90ෙන් අඩු කරනවා 55. හරි? එතකොට එනවා 35. හරි? හරිද? මේ 90 කෝණය කියන්නේ 90 කෝණ හැදලා තියෙන මොන කෝණද එකතු වෙලාද? BCD කෝණය ධන BCE කෝණය. දැන් BCD දන්නවා අංශක 55යි. BCD දන්නවා අංශක 55යි. BCE තමයි හොයන්නේ. හරිද? මේ ප්‍රශ්නේ අහන්නේ මේ සුළු කරන් තියෙන්නේ. හරිද? එතකොට මේකේ උත්තරයි xy බෙදීම 2යි x. හරිද? මේ තියෙන්නේ බෙදීමක්. හරිද? භාග බෙදීමක්නේ. එතකොට භාග බෙදීමකදී මොකද වෙන්නේ? බෙදීමෙන් ලකුණෙන් පස්සේ තියෙන භාගය පරස්පරය ගන්නවා. හරිද? අර ගාවේ මාරු කරන පරස්පරය ගන්නවා වගේ. xy බෙදීම මෙහෙම තියෙන මොකක්ද අපි ගුණ කිරීමක් කරන ගුණ කිරීමක් කරනකොට බෙදීම ලකුණෙන් පස්සේ තියෙන භාගය පරස්පරය ගන්නවා. හරිද? එතකොට 2x උඩට එනවා. මේ ගුණ කරන් තියෙන දැන් අතරවල දෙක හරි x ගුණ කරලා x වර්ග වෙනවා y. උත්තරේ. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ b සමානයි 1,2,3,4,5 නම් දියති වෙන රූප සටහනේ b කුලකය ඇඳ අවයව ලියා වෙන රූප සටහන සම්පූර්ණ කරන් තියෙන්නේ. හරිද? මේකේ දැන් a කුලකය දීලා තියෙනවා.
හරිද? ඒ කුලකේ දීලා තියෙනවා. නේද? ඒ කුලකේ දීලා තියෙනවා. එතකොට මේක ඒ කුලකයේ මේක ලියා ගන්න. ඒ කුලකයේ තියෙන්නේ 2යි 4යි. හරි? බී කුලකයේ තියෙනවා 1 2 3 4 5. හරිද? ඔයාලට පේනව නේද? ඒ කුලකයටයි බී කුලකයට පොදු අවයව තියෙනවා මේ. දෙන්නටම 2 පොදුයි ආයි 4 පොදුයි. නේද? දෙන්නටම 2ක් තියෙනවා 4ක් තියෙනවා. එතකොට බී කුලකයේ ඇතුළේ නේද ඒ කුලකය පිහිටන්න ඕන. හරි. බී කුලකයේ අවයව වලින් දෙන්නෙක් ඉන්නවා ඊගාව. එහෙනම් දෙන්නට පොදු අවයව තියෙනවා. බී කුලකයේ තියෙන අවයව ඒ කුලකයේ තියෙනවා. හරිද? කියන්නේ ඒ කුලකයේ තියෙන අවයව දෙකම බී කුලකයට අයත්. හරිද? එතකොට බී ඉන්න ඕන. ඒ ඉන්න ඕන බී කුලකයේ ඇතුලේ. එතකොට මෙහෙම තමයි වෙන රූපය හැදෙන්නේ. හරි? එතකොට මෙතන එළියෙන් එන්න ඕන 1 3 5. 2යි 3යි තියෙනවනේ. 2යි 4යි. මේක තමයි බී කුලකය. හරි? මේ කියන්නේ බස් රථයකට ගමනේ පළමු කිලෝමීටර් 75 යාම සඳහා මිනිත්තු 45ක්ද ඉතිරි කිලෝමීටර් 105 යාම සඳහා පැය 1 මිනිත්තු 15ක්ද ගත වී බස් රථය ගමන් කළ මධ්‍යක වේගය පැයට කිලෝමීටර් වලින් සමයි. ඒ කියන්නේ මධ්‍යක වේගය. බස් රථයේ මධ්‍යක වේගය තමයි. මධ්‍යක වේගය හොයන්නේ ගමන් කළ මුළු දුර. හිතනවා ගමන සඳහා ගත වූ මුළු කාලය. ගත වූ මුළු කාලය. හරි? කාලය ගමන් කළ මුළු දුර. ඒතර හොයන්නේ අ මේ කිලෝමීටර් පළමු කිලෝමීටර් 75ට මිනිත්තු 45යි. දෙවෙනි කිලෝමීටර් 105ට මිනිත්තු 15යි. එතකොට මුළු දුර කීයද? මුළු දුර 75 105යි 180යි කිලෝමීටර්. මුළු වෙලාව කීයද? පැය 2යිනේ. පැය 2. එතකොට ගමන් කළ මධ්‍යක වේගය වෙනවා බස් රථේ 60 කිලෝමීටරයි 60 කිලෝමීටර් 90යි. ඊළඟ ප්‍රශ්න අහන්න. දියද රූපයේ AC හා BE හිදී ලම්බකව ඡේදනය වෙයි. VD සමාන DE ද AB සමාන DC ද වෙයි. අංග සම ත්‍රිකෝණ යුගලයන් නම් කර අංග සම අවස්ථා නම් සඳහන් කරන්න. හරිද? VD සමානයි DE වෙනවා. AB සමාන DC වෙනවා. මේක අංග සම ත්‍රිකෝණ යුගලයක් නම් කරලා අංග සම වන අවස්ථා නම් සඳහන් කරන් තියෙනවා. හරි. අපි ඉස්සෙල්ලා බලමු මේකේ දැන් අංග සම වන අවස්ථා මොනවද තියෙන කියලා බලමු. අවස්ථා හතරක් තියෙනවා නේ. මොනවද? පා 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 අවස්ථාව පා කෝ පා අවස්ථාව තව තියෙනවා කෝ කෝ පා අවස්ථාව
වදින කර්ණපාව අවස්ථාව. හරි. මේකේ දැන් බලන්න දැන් මෙතන 90ක් වෙන හින්දා මේක දැන් මේ තියෙන මොකද්ද? මේකත් 90කුණයි ප්‍රතිමුඛ ප්‍රතිමුඛ විශාලත්වය සමානයි. හරිද? තව මේ තියෙන්නේ මෙතන ගත්තොත් සරල රේඛාව එක් පැත්තක පිහිටි බද්ධ කෝණ. හරි? ඒතර බද්ධ කෝණ වල ඓක්‍ය සරල රේඛ පැත්තක පිහිටි බද්ධ කෝණ වල ඓක්‍ය 180ක් යන ක්‍රමයේ මෙතන කෝණේ 90ක් වෙනවා. හරි 180 90ක් කර කර ආවම මෙතන කෝණේ 90ක් වෙනවා. හරිද? ඊට පස්සේ අපි දැන් මම මේක ත්‍රිකෝණ දෙකක් අරගෙන බලන්න මේකේ මෙන්න මේ අවස්ථා හතර මොන අවස්ථාවද කියලා අංග සම්වෙන්නේ කියලා පෙන්නන්න. හරි? අංග සම්වෙන්නේ නැති මොනවද? මෙන්න මුල් ත්‍රිකෝණ දෙකද අංග සම්වෙන්නේ මුල් ත්‍රිකෝණ දෙකද කියලා මම පෙන්නන්න. හරි? ඉස්සෙල්ලා අපි ගමු ABD ත්‍රිකෝණය හා ABD ත්‍රිකෝණය හා BEC ත්‍රිකෝණය. හරි? ඒ දෙකම මේක මම මෙහෙම අඳ ගන්නවා. මේ තියෙන ඒකේ මේකේ මේ පාදෙට මේ පාදේ සමානයි. හරි? එතකොට මේකේ AB BEC මේ දෙක පොදු පාදේ BD පොදු පාදනේ. කොහොම සමානයි දෙක. හරි? එතකොට මේක බලන්න මෙතන 90ක් වෙනවා. හරි? දැන් බලන්න පළවෙනි අවස්ථාව පාපා අවස්ථාව. පාපා අවස්ථාවේ නම් මොකද වෙන්න ඕන? පාද තුනක් තියෙන්න ඕනේ. ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණ පාද තුනකට සමාන වෙන්න ඕනේ. මේකේ පාද තුන සමාන පාද තුන තියෙද නැහැ. ඒතකොට මේ අවස්ථාව ගන්න බෑ. කෝප අවස්ථාව බලන්න. පාද දෙකයි කෝණයයි. හැබැයි මේ කෝණය මොකද්ද වෙන්න ඕන? කෝණය මේ අන්තර්ගත කෝණයක් වෙන්න ඕන. අන්තර්ගත කෝණය කියන්නේ දැන් සමාන වන පාද දෙක අතරම තමයි තියෙන්න ඕන. දැන් මේකේ හරි මේ ත්‍රිකෝණේ අන්තර්ගත කෝණයක් කියලා තියෙන්නේ. හරිද? ඒ පාද දෙක සමාන වන පාද දෙක අතර තමයි තියෙන්නේ. හැබැයි මේ ත්‍රිකෝණේ එහෙම වෙලාද? සමාන වන පාද දෙක අතරක් තියෙන්නේ. නෑනේ. සමාන වන පාද දෙක අතර මෙන්න මෙතන තමයි මෙන්න මේ කෝණ තමයි වෙන්න ඕන. හරි? එතකොට මේ කෝණය පිටලා තියෙන්නේ මෙතන. එතකොට මේක අන්තර්ගත මේ ත්‍රිකෝණයට අනුව මේක අන්තර්ගත කෝණය නෙමෙයි. අන්න එතකොට පාකෝපාවස්ථාවටදී මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ නැහැ. කෝකෝපාවස්ථාවෙන් නම් කෝණ දෙකයි පාදයයි තියෙන්න ඕන. මේ කෝණ දෙකක් නැහැ මේ ත්‍රිකෝණ දෙකෙන් සමාන වෙන කෝණ දෙකක් නැහැ. ඒකින්ද මේ අවස්ථාව ගන්නත් බැහැ. කර්ණපාවස්ථාව. කර්ණපාවස්ථාව යොදා ගන්න පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණ වල විතරයි. මේ දෙකම ඍජුකෝණී ත්‍රිකෝණ. හැබැයි මේ තියෙන්න ඕන කර්ණ දෙක සමාන වෙන්නත් ඕන සමාන පාදකුත් තියෙන්නත් ඕන. හරි සමාන වන පාද දෙකක් තියෙන්නත් ඕන කර්ණයක් තියෙන්නත් ඕන. ත්‍රිකෝණ දෙකේ කර්ණ දෙක සමානද? නෑනේ. ත්‍රිකෝණ දෙකේ කර්ණ දෙක සමාන නෑ. මේ කර්ණේ සමාන නෑනේ. නෑ. ඒකට ඉන්නේ ඒ අවස්ථාව ගන්නත් බෑ. හරි. දැන් මම ගන්න තව ත්‍රිකෝණ දෙකක්. ABD ABE ත්‍රිකෝණය යුගල. මම ඒකත් මෙහෙම ඉඳ ගන්නවා. මේක සමානයි. ආයි මේකට මේක සමානයි. කොහොමද තියෙනවා? ABE ADE AD සමාන වෙන්නේ මේ පොදු පාදයේ හින්දා හොඳ. එතකොට දැන් මේ ත්‍රිකෝණ යුගලය ගත්තට පස්සේ බලන්න පාපාපාවස්ථාංග සම වෙනවද? නෑ. ඇයි? ඒ ත්‍රිකෝණේ පාද තුන තවත් ත්‍රිකෝණේ පාද තුන සමාන වෙන්නේ නෑ. ඒ අවස්ථාවේ සංග සම වෙන්නේ නෑ. ඊට පස්සේ මේ අවස්ථාව පොඩ්ඩක් තියන්න. පාකෝප අවස්ථාව ඊළඟ අවස්ථාව බලන්න කෝකෝප අවස්ථාවකදී කෝණ දෙකක් තියෙනවද? සමාන කෝණ දෙකක් නෑ. ඒකින්ද මේ අවස්ථාව ගන්නත් බෑ. කර්ණපා අවස්ථාවේදී බලන්න. කර්ණපා අවස්ථාවේදී මේ දෙකේම කර්ණ දෙක සමාන වෙන්නේ නැහැ. ඒ ඍජු කොටුකොණක් තමයි. ඒවට කර්ණ දෙකම සමාන වෙන්නේ නැහැ. ඒකින්ද කර්ණපා අවස්ථාවේ අංග සම වෙන්නේ නැහැ. හරි? දැන් ඒක බලමු දැන් ඉතුරු වෙන්නේ ආකෝප අවස්ථාව. ඒක බලන්න. එක් ත්‍රිකෝණයක පාද දෙකයි අන්තර්ගත කෝණයට තවත් ත්‍රිකෝණයක පාද දෙක අන්තර්ගත කෝණය සමාන වෙන අවස්ථාවේ තමයි ආකෝප අවස්ථාවට අංග සම වෙන්නේ. බලන්න මේ ත්‍රිකෝණය බලන්න. මේ ත්‍රිකෝණේ පාද දෙකක් හරි සමාන පාද දෙකක් තියෙනවා. හරි? කියන්නේ ඒ කෝණේ අන්තර්ගත කෝණේ සමාන පාද දෙකට අතරමැදින් තියෙන්නේ. මේකෙත් එහෙමයි. සමාන පාද දෙකට
අන්තර්ගත මේ අතරමැද තමයි කෝණය තියෙන්නේ. ඒ කියන්නේ අන්තර්ගත කෝණයක් වෙලා. එතකොට මේක පාපෝපවස්ථාවට අංග සමය. එතකොට මේ උත්තරේ තමයි අංග සමය ත්‍රිකෝණය පුලේ තමයි AB B ත්‍රිකෝණය හා AD E ත්‍රිකෝණය අවස්ථාව පාපෝපවස්ථාව. හරි. හරි. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ 104ක මාසික සුළුපොලියට නගත් මුදල සඳහා මාසකට ගෙවිය යුතු පොලිය 1200ක් නම් ණය මුදල සොයන්න. හරි. මේක සුළුපොලියට තමයි ණයට අරන් තිබ්බේ. මොකක් ණය මුදලක් තියනවලු. ණය මුදල X කියලා. X කියලා ණය මුදල. හරි. ඒ ණය මුදල ණයට ගන්නේ 104ක මාසික සුළුපොලියට. හරි. හ්ම්. මාසික සුළුපොලිය. මාසික සුළුපොලියට ගන්න. හරි. එතකොට එයා ඊට පස්සේ මාස එකකට ගෙවනවා. පොලිය. ඒ ණයටගත් X මුදල නිසා මාසයකට මාසයකට ගෙවනවා පොලිය 1200ක් නේ. අපෙන් අහන්නේ මෙන්න මේ ණය මුදල. මේ ණය මුදල තමයි අහන්න ගත්තේ කීයක් ගත්තද කියලා. හරි. මේක හොයනවා අපිට දැන් මේ සුළු පොලිය හොයන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. දැන් අපි ණය මුදලක් දීලා හරිද? මේ මාසික මේ පොලිය අනුපාතයක් දුන්නාට පස්සේ පොලිය අනුපාතයක් කාලයක් දුන්නාට පස්සේ අපිට ගෙවන්න තියෙන පොලිය දාන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තමයි I සමානයි P E R විදීම 100. I කියන්නේ පොලිය. හරි. E කියන්නේ ණය මුදල. හරි. E කියන්නේ කාලය. R කියන්නේ පොලිය අනුපාතය. හරි. හරි. මේකේ කාලය අවුරුදු ගණන්. හරි. කාලය දින දින අවුරුදු ගණන් අනිවාර්යෙන් පොලිය අනුපාතයත් වාර්ෂික පොලිය අනුපාතයක් වෙනවා. කාලය මාස නම් මාස වලින් තියෙන්නේ ඉල්ලන්නේ يعني පොලිය ඉල්ලන්නේ මාස වලින් නම් අනිවාර්යෙන් පොලිය අනුපාතයත් මාසික වෙනවා. හරිද? හරි නේද? දැන් මේකේ බලන්න මේකේ ඒ තමයි අහන්නේ ණය මුදල අහන්නේ. හරි. ඒතර මේ කාලය දීලා තියෙන්නේ මාසයකට. මාස එකකට තමයි පොලිය දීලා තියෙන්නේ. මාස එකකටනේ. ඒකට ඒකින්ද අවුලක් නැහැ. මාස එකකට පොලිය අනුපාතයත් මාසික පොලිය අනුපාතයක් තියෙනවා. ඒකට ඒකින්ද කොහොමවත් අවුලක් නැහැ. හරි. එතකොට ඒ දෙකම මේක මාස වලින් දීලා තියෙන්නේ කාලය පොලිය අනුපාතයත් මාසික. එතකොට මේ දෙකම අවුලක් නැහැ. මේක අපි දැන් මේක මාසික තියෙන මේක වාර්ෂික දුන්නා නම් පොලිය අනුපාතය. අපි මේ පොලිය අනුපාතය මාසික වලට හරව ගන්න. ඈ දැන් එක මාසයකට පොලිය කීයද? මේ දෙතුනේ 1200. හරි. දැන් අපි ණය මුදල හොයන් තියෙන්නේ. දැන් මේ 100 මේ පැත්තට අරන් යනවා. හතරත් ගුණ කිරීම 4 මෙහා අනිත් පැත්තට අරන් යනවා බෙදීම 4ක් යනවා. නේ? 1200 ගුණ කිරීම 100 බෙදීම 4 සමානයි p. ණය මුදල හොයන්න. එතන යනවා රියල් 30000. මේක තියෙන්නේ මේ පද තුනේ පුඩාම පුදු ගුණාකාරය සොයන්න. හරිද? දැන් මේ පුඩා පුදු ගුණාකාරය හොයන්නේ දැන් මේ පද තුනේ ඔයාලට වෙන සංගුණක මේ සංගුණක මේ පදේ පළවෙනි පදයේ තියෙනවා 6. දෙවෙනි එකේ තියෙනවා 3. තුන්වෙනි එකේ තියෙනවා 1. හරි. ඊට පස්සේ
ඊට පස්සේ මේ ඒ පත්‍රේ සංගුණක ටික ඇරනම ඉතුරු පද ඉතුරු මේ ඉතුරු වෙන්නේ A වර්ග AB A වර්ග B වර්ග. හරි. දැන් මේ සම්පූර්ණ මේකම කුඩා පුදුමාකාරය හොයන්නේ අපි ඉස්සර වෙලා මේ ඉලක්කම් ටිකේ කුඩා පුදුමාකාරය හොයාගෙන ඉන්නවා. ඊට පස්සේ මෙන්න මේ ඉතුරු ටිකේ කුඩා පුදුමාකාරය හොයාගෙන ඉන්නවා. හොයාගත්තට පස්සේ මේ දෙක ගුණ කරනවා. ගුණ කරලා ලිව්වට පස්සේ තමයි මේ සම්පූර්ණ එකේම කුඩා පුදුමාකාරය එන්නේ. හරිද? තේරුණාද? දැන් අපි බලමු වෙන වෙනම කුඩා පුදුමාකාරය හොයාගන්න කොහොමද කියලා. හරි. දැන් ඉස්සර වෙලාව අපි මේ මේ ටිකේ කුඩා පුදුමාකාරය හොයන හැටි බලමු. හරි. තියෙන 6 3 1 මම මේ ටික ප්‍රථමික සාධක වලින් බෙදෙනවා. අවසානට 1 1 ඔය කියනකම් කුඩා පුදුමාකාරය එනකම් මම ප්‍රථමික සාධක වලින් බෙදෙනවා. ප්‍රථමික සාධක කියන්නේ හරි ප්‍රථම සාධකයක් කියනවා ඒ සංඛ්‍යා බෙදෙනකොට එකිනුයි එම සංඛ්‍යාවෙන් විතරයි. කියන්නේ දෙක ගත්තත් ඒ සංඛ්‍යා බෙදෙන්නේ එකිනුයි එම සංඛ්‍යාවෙන් විතරයි. ඉතින් ගමු 3 3 දෙනෙ එකිනුයි එම සංඛ්‍යාවෙන් විතරයි. ඊළඟ 4 එක බෙදෙන්නේ එකකින් බෙදෙනවා 4කින්. ඒක 4 ප්‍රථම සාධකයක්ද නැහැ. දැන් 7 එකිනුයි 7 විතරයි. ඒක ප්‍රථම සාධකය. හරිනේ. දැන් අපි මේක ප්‍රථම සාධක වලින් බෙදනවා. දෙකකින් බෙදනවා 3යි මෙතන 3 මෙතන 1යි. දැන් ආයෙ බෙදනවා 3ෙන්. එතකොට 1යි 1යි 1යි. හරි. දැන් මෙන්න පහට අවසාන බෙහෙර 1 3ක් වෙනකම් බෙදුවා. හරිද? දැන් බෙදුවට පස්සේ මෙන්න මේ දෙක ඊට පස්සේ ගුණ කරලා ලියනවා. එතකොට මෙතනට උත්තරේ 6යි. එතකොට මේ තුනේ කුඩා පුදු ගුණාකාරය 6යි. හරිද? දැන් අපි මෙන්න මේ පද තුනේ බලමු කුඩා පුදු ගුණාකාරය. ඒක හොයන්නේ ඔයාට බලන්න ඕනේ මේකේ එකිනෙකට වෙනස් ඉංග්‍රීසි අකුරු කීයක් තියෙද? A තියෙනවා B තියෙනවා. හරිද? ඊට පස්සේ A වල දෙන විශාලම බලය මොකක්ද? A වර්ගනේ. මේ දෙක දිහා බැලුවට පස්සේ A විශාලම බලය A වර්ග. ඊට පස්සේ B වලින් විශාලම බලය A B වර්ග. හරි? හරි. බැලුවස් පේනවනේ. මෙතන තමයි තියෙන්නේ. හරි? ඊට පස්සේ මේ ටික ගන්න පුළුවන් මේ දෙක ගුණ කරලා දෙනවා. A වර්ග B වර්ග. දැන් මේ තුනේම හරි හොයාගත්තා. මේ තුනේමත් හොයාගත්තා. දැන් මේකයි ගුණ කරලා ලියනවා. ඒ කියන්නේ 6යි ඒ 6යි 6 ගුණ කිරීම A වර්ග B වර්ග. 6යි මේ A වර්ග B වර්ග. ඔතන කුඩා පොදු ගුණාකාර. ඊළඟ ප්‍රශ්නය අහන්නේ ආරෝහණ පිළිවෙල ලියා ඇති දත්ත 15ක ඇති සංඛ්‍යා වැලක මුල් දත්ත 8 පහත දැක්වේ. හරිද? ඒ කියහම මධ්‍යස්ථයයි පළමු චතුර්ථකය සොයන්න. හරිද? මේකේ මේ කෙලින්ම කියන මේ සංඛ්‍යා ටික ලියලා තියෙන මේ සංඛ්‍යා 15 සංඛ්‍යා වැල ලියලා තියෙන ආරෝහණ පිළිවෙලට කියලා. හරිද? හරි. මේක ආරෝහණ පිළිවෙලට නැත්තම් අපි සංඛ්‍යාවල ආරෝහණ පිළිවෙලට ලියාගෙන තමයි මේ මධ්‍යස්ථයයි පළමු චතුර්ථකයයි අනිත් සියල්ල බලන්න. ඒ කියන්නේ මධ්‍යස්ථේ මාතේ නම් උගන්නේ මධ්‍යස්ථේ චතුර්ථක ටික අන්ත චතුර්ථක පරාසය ඔක්කොම වෙනවනම් අපි මේ සංඛ්‍යා ටික ඉස්සෙල්ලා ආරෝහණ පිළිවෙලට ලියාගෙන ඉන්න. හරි. ලියාගෙන තමයි මේ මධ්‍යස්ථය චතුර්ථක ටික ඔක්කොම හොයන්නේ. හරිද? එතකොට දැන් මේක ලියලා තියෙන්නේ ඒකින්ද කිසි අවුලක් නැහැ. හරිද? අපි දැන් මේකේ පළවෙනියටම අහන්නේ මධ්‍යස්ථය. මධ්‍යස්ථයටම තමයි කියන්නේ දෙවන චතුර්ථකය කියලා. දෙවන චතුර්ථකය. හරි? දෙවන චතුර්ථකය හොයනකොට දෙවන චතුර්ථකයේ පිහිටන ස්ථානය හොයන්නේ. සංඛ්‍යා වලට දෙවන චතුර්ථකයේ පිහිටන්නේ කීවෙනියටද කියලා හොයන්න කොහොමද? හොයන්නේ පුළුවන් 4න් 2 වැඩි කිරීම n ධන 1 වන ස්ථානය කියන්නේ. හරි? අපි දැන් මේ n කියන්නේ දත්ත ගණන. සංඛ්‍යා වලදී දත්ත ගණන. 15 ධන 1 වෙන ස්ථානය. එතකොට මෙතන කියනවා 16යි ස්ථානය 8 වන ස්ථානය. හරි 8 වන ස්ථානය.
මේ සංඛ්‍යාවල 8 වෙනි ස්ථානෙට ඉන්නේ. 1 2 3 4 5 6 7 8යි. 8 වෙනි ස්ථානය තමයි මේක. එතකොට මධ්‍යස්ථය තමයි 24. හරි. දැන් යාම මේක පළමු චතුර්ථකය. පළමු චතුර්ථකය හොයන්න කොහොමද? චතුර්ථයේ පිහිටන ස්ථානය. හරි. මේක වල ස්ථානය. හරි. එතකොට ධන 1 sorry ධන 1 මෙතනට එනවා වෙන කියන්නේ 15 15 ධන 1 16යි වන ස්ථානය 4 වන ස්ථානය. හරි 4 වෙනියට ඉන්නේ වර්ග 4 වෙනියට ඉන්නේ 18 නේ. එතකොට පළමු චතුර්ථකය 18. හරි. හරි. ඊළඟ එකේ රූපේ දිය තොරතුරු tan θයි sin 90 θ සොයන්න. හරිද? tan θ කියන්නේ මොකද්ද? සම්මුඛපාදයේ පිටින් වද්ද පාදනේ. සම්මුඛපාදේ කීයද? මේකට අනුව ත්‍රිකෝණේ විපාද නම් කරන්නේ මෙන්න මේ කෝණයට. මේ කෝණයට අනුව. හරිද? එතකොට මේකේ මේක තමයි මේ කෝණයට අනුව මේක තමයි සම්මුඛපාදේ. මේක තමයි වද්ද පාදේ. මේක තමයි කොහොමද කර්ණේ මේකනේ. මේ කෝණයට අනුව මේක තමයි කෝණ ඉදිරිපස්සේ තියෙන පාදේ තමයි සම්මුඛපාදේ. මේ කොහොමද? 90 ඉදිරියෙන් තියෙන පාදේ කර්ණයනේ. ඉතුරු පාදේ ඉන්නේ බද්ධ පාදේ. හරිද? එතකොට මේ සම්මුඛ පාදේ 4යි බද්ධ පාදේ 3යි. හරිද? ඊළඟ කියනවා sin 90 දින θ. හරිද? 90 θ කියන්නේ දැන් ඔයාලට පේන මේ ත්‍රිකෝණේ පේන මේ ත්‍රිකෝණේ ගත්තට පස්සේ බලන්න දැන් 90 θ කියන්නේ එතකොට මේ ත්‍රිකෝණේ මේ කෝණේ අංශ 90ක් වෙලා. හරිද? මේ කෝණේ අංශ 90ක් වෙලා. එතකොට ඉතුරු කෝණ දෙක එකතු කීයද? ඉතුරු කෝණ දෙක කියන්නේ මේ කෝණේ එකතු වෙන්න මේ කෝණ දෙක එකතු වෙන්න 90. හරි. හරිද? ඇයි? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු වංශ 180යි 180න් මෙතනට කෙලින් 90ක් යනවා. එතකොට ඉතුරු 90 වෙන්න මේ කෝණ දෙක එකතුවට. ඉතුරු කෝණ දෙක එකතුව අංශ 90ට සමාන වෙනවා නේ. ඉතුරු 90ට සමාන වෙනවා. හරි නේද? එතකොට අපිට මෙන්න මේ කෝණ හොයන්න පුළුවන්. අර 90න් මේ කීට අඩු කරාට පස්සේ මේ කෝණ නේද එන්නේ. 90න් මෙන්න මේ කෝණය අඩු කරාට පස්සේ එන්නේ මේ කෝණ නේද? ඒ තමයි මේක. හරි? 90න් θ කියන්නේ මේ කෝණ. හරි නේද එතකොට? එතකොට දැන් මේකට අනුව sin θ අහන්නේ. sin θ. sin θ කියන්නේ සම්මුඛ පාදයේ පිටින කර්ණය. හරිද? සම්මුඛ පාදයේ පිටින කර්ණය. මේ කෝණට අනුව එතකොට දැන් අපි sin 90න් θ නේ හොයන්නේ. එතකොට මේ කෝණට අනුව සම්මුඛ පාදේ ඒ 90න් θ කෝණයට ඉදිරියෙන් තියෙන පාදේ. එතකොට මේක සම්මුඛ පාදේ. එතකොට කර්ණය කොහොමද? අංශ 90න් තියෙන 90 කෝණය ඉදිරියෙන් තියෙන පාදේ. එතකොට sin 90න් θ කියන්නේ සම්මුඛ පාදයේ විදිහම කර්ණය. හරිද? දැන් ඔයාලා ඒ ලෙවල් වලට මැත්ස් කරන්න ආවොත් මෙච්චර දෙයක් නැහැ. sin 90න් θ කියන්නේ cos θම තමයි. හරිද? sin 90න් θ හොයනවා කියන්නේ cos θ හොයන එක තමයි. දැන් අපි බලමු මේ cos θ හෙව්වට පස්සේ cos θ කියන්නේ බද්ධ පාදයේ විදිහම කර්ණය. හරි? මේකට අනුව මේ කෝණයට අනුව බද්ධ පාදයේ මේක කර්ණය මේක. හරි? එතකොට බද්ධ පාදයේ විදිහම කර්ණය. හරි? මේ දෙකම සමානයි. sin 90න් θ කියන්නේ cos θටම තමයි. හරිද? ඔයාලා මේක දැනගන්න ඕනේ නැහැ. මේක පදයක්. මේක මම නිකන් කිව්වේ. මේක මතක තියාගන්න ඕනේ නැහැ. ඔයාලා මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහෙම හදන්න. මේකට මේ පාද
නම් කරගත් විදිහෙන් අර මේකේ ත්‍රිකෝණමිතිය අනුපාතය ගන්න. හරිනේ. මේකේ තියෙන්නේ සාධක වලට වෙන් කරන්න. මේ තියෙන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. හරිද? පද තුනයි මේක වර්ගජ පදේ මේක ඒකජ පදේ මේක නියත පදේ. හරිද? එතකොට n වර්ග කරන 13 n ඉතින් 30. එතකොට අපි මේ වර්ගපදේ මේ නියත පදේ ඉස්සර වෙලා මුල කරගන්න. හරිද? මුල කරගන්න. එතකොට එනවා ඍණ 30යි n වර්ග. හරිද? ඊට පස්සේ දැන් මේ සාධක හොයන්න දෙන්නේ. මේක සාධක හොයන්න අපිට බෑ මේ පද තුනක් තියාගෙන. අපි මේ කොහොම හරි පද හතරක් කරගන්න. හතරක් කරගන්න නම් මෙන්න මේ මැද පදේ අපි කොටස් දෙකකට කඩා ගන්නවා. හරිද? ඒක තමයි කරන්න හදන්නේ. හරිද? පද තුනක් තියාගෙන සාධක හොයන්න බෑ. පද හතරක් කරන්න ඕන. පද හතරක් කරන්න අපි මොකද කරන්නේ? මේ මැද පදේ අපි දෙකට කඩනවා. හරිද? ඊට පස්සේ මැද පදේ දෙකට කඩන්නේ කොහොමද දන්නවද? එතකොට මේ වර්ගජ පදේ නියත පදේ ගුණ කරලා පස්සේ එනවා මේ ඍණ 30 n වර්ග. මේක මොකද පද දෙකක් ගුණ කරාට පස්සේ 30 n වර්ග හැදෙන්නත් ඕන. ඒකත් පද දෙක එකතු කරාම මේ මැද පදේ ඒ කියන්නේ ඒකජ පදේ හැදෙන්න තුන ඍණ 13යි n හැදෙන්නත් ඕන. හරිද? තේරුණාද? ගුණ කරාට පස්සේ මේ ඍණ 30යි n වර්ග හැදෙන්න. ගුණ කරාට පස්සේ මේ ඍණ සංඛ්‍යාවක් හැදෙන්න නම් පද දෙකේ ලකුණු දෙක මාරු වෙන්න ඕනේ නේද? ඇයි මේ ඍණයි ධනයි ගුණ කරාට පස්සේ හැදෙන්නේ ඍණ. නේ? දැන් ලකුණු දෙක ගුණ ඍණයි ගුණ කරාට පස්සේ හැදෙන්නේ ධන. ධනයි ගුණ කරාට පස්සේ හැදෙන්නේ ධන. කියන්නේ මේ ගුණ කරාට පස්සේ ඍණ ලකුණක් හැදෙන්න නම් ගුණ කරාට පස්සේ ඍණ උත්තරයක් එන්නම් ලකුණු දෙක අසමාන ලකුණු දෙකක් නේද ගුණ වෙන්න ඕන. ඒ කියන්නේ එකක් ඍණ අනිත් එක ධන. ඍණ ධන. හරිද? ඊට පස්සේ මේ ඒ දෙකේ සංකේත එකතු කරාට පස්සේ ඍණ 13 හැදෙන්නත් ඕන. හරිද? ඍණ 13 හැදෙන්න නම් කියන්නේ ඒ ගුණ කරන සංකේතයේ විශාල සංඛ්‍යාව ඍණ සංඛ්‍යාව වෙන්න ඕනේ. කියන්නේ අග්ගයෙන් විශාලම සංඛ්‍යාව ඍණ සංඛ්‍යාව වෙන්න ඕන. නේද? හරි. දැන් අපි බලමු මෙන්න මෙතන මේ සංඛ්‍යා දෙක තෝරගන්න කොහොමද කියලා. මෙතන මේ සංඛ්‍යා දෙක තෝරගන්න කොහොමද කියලා බලමු. මේක ඍණ දැන් 30 තියෙන්නේ. 30 ඉන්නවට ගලේ මම 30 ගන්නවා. දැන් 30 හැදෙන විදි බලනවා. කරා 30 3 වරක් 10 9 වරක් 5 අවසර 2. හරි. ලකුණු දෙක අසමාන වෙන්න. මේවල දැන් ලකුණු අසමාන වෙන්න ඕන. එකක් වෙන්න ඕන. ඉතින් විශාල සංඛ්‍යාවට කියන ඍණ එන්න ඕන කියලා දානවා. ඇයි මේකේ එහෙමනේ. මේක දාන්න. මේක ඍණ. මේක දාන්න. මේක ඍණ. දාන්න. මේක දාන්න. මේක ඍණ. මේක දාන්න. මේක ඍණ. මේක දාන්න. හරිද? විශාල සංඛ්‍යාවට ඍණ එන්න ඕන කියලා දානවා. එතකොට මෙතනින් මේ දෙක එකතු කරනවා කියන්නේ මේ දෙක අඩු වෙනවනේ. එතකොට මෙතන එන්නේ ඍණ 29. ඉතින් මේක මේ උත්තරේ. මේක එන්නේ ඍණ 7යි. මේක නෙමෙයි උත්තරේ. මේක එන්නේ ඍණ 1යි උත්තරේ. මේකත් නෙමෙයි උත්තරේ. මේක එන්නේ ඍණ 13. කියන්නේ මේ තුනම නෙමෙයි. මෙන්න පද දෙක. ඍණ 15යි ධන 2යි. එතකොට පද දෙක තමයි. ඍණ 15යි n3. ධන 2යි n3. හරිද? ඍණ 15යි n ධන 2යි n ඍණ 30. ඊට පස්සේ දැන් අපි මේ පද දෙක මුල් කරගෙන දැන් සාධක හොයන්න. හරි. දැන් මෙතන මම ගන්නවා මේ පද දෙකෙන් ගන්නවා n පොදුවේ නේද? n පොදු කියලා එළියට n ඍණ 15. හරි. ඊට පස්සේ මෙන්න මේ පද දෙකෙන් මම ගන්නවා ධන 2 n එක අරගෙන එතකොට එනවා n ඍණ 15. හරිද? දැන් මේ පද දෙක ගත්තට පස්සේ
ඍණ 15 පොදුයි. n ඍණ 15 පොදුයි. n ඍණ 15 පොදුයි. මේ දෙක ගන්නවා එළියට. ඊට පස්සේ ඉතුරු වෙනවා n ධන 2. ඔන්න ඔය උත්තර. හරි නේද? හරි. ඊළඟට ප්‍රශ්නේ තියෙන්නේ රූපය දැක්කම වෘත්තයේ කේන්ද්‍රය O වේ. ABC වෘත්තයේ CD පාදයේ E තෙක් දික් කර ඇත. AB පාදයේ මධ්‍ය ලක්ෂ x වන අතර දියරි තොරතුරු අනුව x කි අගය සොයන්න. මෙන්න මේ x කෝණය තමයි හොයන්න තියෙන්නේ. හරිද? හරි. x කෝණය තමයි හොයන්නේ. අපි දැන් මේක හොයන්න විදියක් බලමු. හරිද? අපි කියනවා මේ අපිට දැන් x හොයන්න නම් අපි කොහොම හරි මෙන්න මේ කෝණයයි. මෙන්න මේ කෝණය හොයාගත්තොත් CFB ත්‍රිකෝණයක් කියලා අරගෙන ත්‍රිකෝණයක් කොහොමද CFB කියන්නේ ත්‍රිකෝණයක්. ඒතකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල අයිතිංශ 180ක් කියන ප්‍රමේයයෙන් x හොයාගන්න පුළුවන්. අපි කොහොම හරි බලමු මෙන්න මේ CBF කෝණයයි CFB කෝණයයි හොයාගන්න. හරි. ඒ කෝණ දෙක හොයාගත්තට පස්සේ ඒ කෝණ දෙක හොයාගත්තට පස්සේ අපිට x හොයාගන්න පුළුවන්. හරි. ඕකේ. කෝණ දෙක හොයාගන්න පුළුවන්. හරි. ඔයාලට පේනව නේද? AB කියන්නේ මොකද්ද? AB කියන්නේ මේකේ ජාය. නේ? ජාය. මේක මේකේ ජායක්. හරි AB කියන්නේ. ඒ ජායට ඒ ජාය මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ ඉඳන් හද රේඛාව කේන්ද්‍රයේ ඉඳන් ඇඳලා දෙන රේඛාවනේ. AB ජායට කේන්ද්‍රයේ AB ජායේ මධ්‍ය ලක්ෂයට මේ O කේන්ද්‍රයේ ඉඳලා රේඛාවක් ඇඳලා තියෙනවා නේද? මේක ප්‍රමේයයක් තියෙනවා. උත්තේක ජායක මධ්‍ය ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරන රේඛාව මේ ජායට ලම්බ කරනවා. කියන්නේ මෙහෙම බලනවා. විතරක් ඇන්දොත් හරි මේ ජායක් තියෙන මේක තමයි කේන්ද්‍රය. මේ O. හරිද? මේ තමයි මධ්‍ය ලක්ෂය. මධ්‍ය ලක්ෂය කියන්නේ මේ දෙක සමානයිනේ. එතකොට වෘත්තයේ කේන්ද්‍රයයි ජායක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව තමයි මේ. ඔන්න ඔය රේඛාව. හරි. OC කියලා ගමු. හරි. මේක EB කියලා ගමු. හරි. ජාය. එතකොට තේ කේන්ද්‍රයේ ජායක මධ්‍ය ලක්ෂයයි යා කරනවා. ඒ යා කරන රේඛාව මේ ජායට ලම්බ කරනවා. ඒ කියන්නේ මෙන්න මේ රේඛාව ජායට ලම්බ කරනවා. හරි. තේරුණාද? ඒ කියන්නේ මේ ජායට කේන්ද්‍රයේ ඉඳලා යා කරපු රේඛාව ලම්බ කරන්නේ. ලම්බ කරන්නේ. ඒ කියන්නේ ලම්බ වෙන අංශක 90යි. හරි. ඒ කියන්නේ මෙතන F කෝණේ අංශක 90යි. හරි. එකක් හොයාගන්න. දැන් බලමු ඊළඟ කෝණේ හොයාගන්න කොහොමද කියලා. ඊළඟ කෝණේ හොයාගන්නේ ඊළඟ කෝණේ හොයාගන්නේ අපිට පුළුවන් නේද? මේ දැන් ABCD කියන්නේ මොකද්ද? ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. මේ වෘත්ත චතුරස්‍රයක්. ඒ වෘත්ත චතුරස්‍රයේ මේ CD පාදයේ E තෙක් දික් කරලා තියෙනවා. කියන්නේ වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කරලා තියෙනවා නේද? හරිද? මේ පාදය දික් කරලා හැදෙන මේ බාහිර කෝණයක්. චතුරස්‍රයක බාහිර කෝණයක් හැදෙනවා. හරිද? චතුරස්‍රයක පාදය දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණයක්. ඒ බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. හරිද? අභ්‍යන්තර සම්මුඛ කෝණය. මෙන්න මේකට සමාන වෙනවා. හරි. ඒ කියන්නේ මෙන්න මේ කෝණයත් අංශක 55යි.
잠시가 මේක පාස් දැන් කෝණ දෙකම හොයාගෙන තියෙන්නේ නේද? දැන් තියෙන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ රේඛාංශ 180ක් කියන ප්‍රමේයයෙන් භාවිතා කරලා x හොයන්න. හරිද? එතකොට මේකේ ධන ධන 55 සමානයි අංශ 180යි. එතකොට අපි x හොයනවා 180ෙන් අඩු කරනවා 145. එතකොට මෙතන උත්තරය 35යි. සමාන අංශක 35යි. හරි නේද? අපි ගලමු දැන් ඊළඟ ප්‍රශ්නේ. හරි. මේ තියෙන්නේ 16 32 යන ගුණෝත්තර ශ්‍රේණියේ 24 වන පදය දෙකේ බලයක් ලෙස ලියන්න. හරිද? ගුණෝත්තර ශ්‍රේණියක් දීලා තියෙනවා. හරිද? මේකේ 8 16 32. හරිද? මේ අහන්නේ 24 වන පදය තමයි අහන්නේ. හරිද? 24 වන පදය දෙකෙහි බලයක් ලෙස. හරි? දෙකෙහි බලයක් ලෙස අහන්නේ. හරිද? මේකේ ඔයාලා බලන්න මේකේ අහන්නේ කියන්නේ ශ්‍රේණියේ 24 වන පදය. හරිද? මේක මොකක් හරි يعني පදයක් සම්බන්ධ දෙයක් එහෙම. ඒ කියන්නේ 24 වන මොකක් හරි යම්කිසි පදයක් කියන්නේ 24 වන පදය. නැත්තම් මේ පදේ කීවෙනි පදයේද? මේ පදේ ශ්‍රේණියේ පිහිටන කීවෙනි පදයටද? හරිද? හරිද? නැත්තම් හිතමුකෝ එහෙම හිතමුකෝ. එන්නේ මේක අහන්නේ 24 වෙනි පදය කීයද කියලා. සමහරවිට අහන්න පුළුවන් මොකක් හරි පදයක් දීලා මේ පදය පිහිටන්නේ මෙම ශ්‍රේණියේ කීවෙනියටද? හරිද? කීවෙනියටද පිහිටන්නේ? හරිද? අන්න ඒ පදයක් සම්බන්ධ ප්‍රශ්නයක් අහුවොත් මේක භාවිතා කරන ශ්‍රේණිවලදී TN සූත්‍රය. ගුණෝත්තර ශ්‍රේණියේ ගුණෝත්තර ශ්‍රේණිය වල මේක ගුණෝත්තර ශ්‍රේණියනේ. ඒ කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියේ TN සූත්‍රය තමයි භාවිතා කරන්නේ. හරිද? ඒ TN සූත්‍රය මොකද ගුණෝත්තර ශ්‍රේණියේ? TN සමානයි AR n ඍණ 1. හරිද? මේකේ මේ 24 කියන්නේ මොකද්ද? n. ඒ කියන්නේ n සමානයි 24. හරිද? මේ A කියන්නේ පළමු පදය. ශ්‍රේණියේ පළමු පදය. ඒතකොට 8. මේ R කියන්නේ පොදු අනුපාතය. හරිද? පොදු අනුපාතය ගන්නේ ඒක හොයාගන්න. පොදු අනුපාතය කියන්නේ මෙන්න මේ ඊළඟ ශ්‍රේණියේ ඊළඟ පදය හැදෙන්න මේක ගුණ කරන්න ඕන කීයෙන්ද? මේක දෙකෙන් ගුණ කරලා පස්සේ ඊළඟ පදය දැන් පළමු පදය දෙකෙන් ගුණ කරලා පස්සේ තමයි දෙවෙනි පදය හැදෙන්නේ. ඒකත් දෙකෙන් ගුණ කරලා පස්සේ තමයි ඊළඟ පදය හැදෙන්නේ. දෙකෙන් ගුණ කරලා පස්සේ තමයි ඊළඟ පදය හැදෙන්නේ. මේ මේ ගුණ කරන සංඛ්‍යාව තමයි අපි පොදු අනුපාතය කියලා ගන්නෙ. හරිද? පොදු අනුපාතය හොයන්නේ මේ පළමු පදේ නොවන ශ්‍රේණියේ පළමු පදේ නොවන ඕනෑම සංඛ්‍යාවක් ගන්නවා. මම මේක ගන්නවා 32. හරිද? 32 අරගෙන 32ට පෙර සංඛ්‍යාවෙන් බෙදනවා. 32ට පෙර සංඛ්‍යාව කීයද? 16. හරි. 16න් බෙදනවා. එතකොට උත්තරේ එන්නේ 2යි. ඒ කියන්නේ පොදු අනුපාතය 2යි. දැන් මම මේ සූත්‍රයට ආදේශ කරනවා. A කියන්නේ කීයද? 24. නෑ සෝරි. A කියන්නේ කීයද? 8යි. R කියන්නේ 2යි. N කියන්නේ 24යි වෙන. හරි. එතකොට මේ කියනවා අප උම කිරීම 2 23. මේ කියන්නේ දෙකෙහි බලයක් ලෙස. හරිද? එතකොට 8 කියන්නේ කීයද? 2 තුන්වෙනි බලය. 2 23. හරිද? දැන් මේක අවසාන උත්තරයක් ගන්න එපා මේකේ. මේ දර්ශක නීති දන්නවනේ. දර්ශක නීති වල තියෙනවා හරිද? බල දෙකක් ගුණ කිරීමේදී මොකක් හරි බල දෙකක් ගුණ කිරීමේදී ඒවායේ පාද සමාන නම් හරිද? බල දෙකක් ගුණ කිරීමේදී ඒවායේ පාද සමාන නම් ඒවා දර්ශක දෙක එකතු කරන්න පුළුවන්. හරි. මෙහෙම හිතමු A ධන MB ගුණ කිරීම MB තියෙන්නේ බල දෙකක් ගුණ කිරීම. හරි. බල දෙකක් ගුණ කිරීමේදී ඒවායේ පාද සමානයි. මෙන්න පාද මෙන්න පාද සමාන නම් ඒවායේ දර්ශක දෙක එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ A ධන B. හරි. ඒක ලියන්න පුළුවන්. ඒකට මේක ලියන්න පුළුවන්. මේක ලියන්න පුළුවන්. ඒකේ මේ දෙක දර්ශක දෙක එකතු කරනවා 26යි. රූපේ තියෙති
තොරතුරු ඇසුරින් x හි අගය සොයන්න. හරිද? ඉතින් x හොයන්න තියෙන්නේ. අපි දැන් ඊට කලින් බලමු මේ x හොයන්න කලින් මේ ප්‍රමේයයක් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු ඉස්සෙල්ලා. ඊට පස්සේ මේක අහන්න එමු. හරිද? ප්‍රමේයයක් තියෙනවා මධ්‍යලක්ෂ ප්‍රමේය අහලා ඇති. නේද? ප්‍රමේය. ඒක මොකද කියන්නේ? ඔයගේ ත්‍රිකෝණයක් ත්‍රිකෝණයක් තියෙනවලු. හරිද? හරි. ත්‍රිකෝණයක් තියෙනවා ABC කියලා ගමු. හරි. හරි. මේ ත්‍රිකෝණයේ ත්‍රිකෝණයේ මොකක්ද පාදයක මධ්‍ය ලක්ෂණයක් හදාගන්න. හරිද? පාදයක මොකක්ද? AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය M කියලා ගන්නවා. AC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය N කියලා ගන්නවා. හරිද? හරි. ඊට පස්සේ මේ මධ්‍ය ලක්ෂ්‍ය ටික යා කරනවා. මේ පාද දෙක මධ්‍ය ලක්ෂ්‍ය ටික යා කරනවා. හරිද? හරි. යා කරලා තියෙනවා. හරිද? එතකොට ප්‍රමේයයක් තියෙනවා ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව. හරිද? ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව එම ත්‍රිකෝණයේ ඉතිරි පාදයට. එම ත්‍රිකෝණයේ ඉතිරි පාදය කියන්නේ මොකද්ද? මේ BC පාදයනේ. BC පාදයට සමාන්තරව නතර. ඒ කියන්නේ මේ මධ්‍ය ලක්ෂ දෙක යා කරපු රේඛාව ඉතිරි පාදයට සමාන්තරයි. සමාන්තර වන අතර දිගින් එම පාදයෙන් හරි අඩක් වෙයි. එම පාදය කියන්නේ මේ BC පාදයෙන් හරි අඩක් වෙනකොට M එක. ඒ කියන්නේ BC හිතමුකෝ M කියලා. දැන් BC හිතමුකෝ අපි K කියලා. K දිගක් තියෙනවා. එතකොට MN වෙනවා K බෙදීම 2ක්. හරි. තේරුණාද? ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂයක් කරේ මධ්‍ය ලක්ෂයා කරන රේඛාව ඒ ත්‍රිකෝණයේ ඉදිරි පාදයට සමාන්තර වෙනවත් එක්කම එම් පාදයෙන් හරි අඩක් වෙනවා. හරිද? ඒ තමයි මේ ප්‍රමේය. හරි. දැන් අපි මේ ප්‍රමේය මෙන්න මේ ත්‍රිකෝණයට දාලා බලමු. හරි. මේ ත්‍රිකෝණය මේ පැත්ත හරවලා තියෙන්නේ. මෙන්න AC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය D. හරි. AB පාදයේ BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය E. හරි. මධ්‍ය ලක්ෂ්‍ය දෙක යා කරලා තියෙන DE. හරිද? එතකොට මධ්‍ය ලක්ෂ්‍ය දෙක කියන්නේ AB AC පාදයේ BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය දෙක යා කරලා තියෙන්නේ. එතකොට ඉතිරි පාදය වෙන්නේ මොකද්ද? AB. එතකොට මධ්‍ය ලක්ෂ්‍ය යා කරපු රේඛාවයි ඉතිරි පාදයේ සමාන්තර වෙනවා. නේ? හරි. ඊට පස්සේ DE සමාන වෙනවා. ඊට පස්සේ DE සමාන නම් භාගයයි AB වලටනේ. හරිනේ? එම් පාදේ හරිය අඩක් වෙනවා. හරිනේ? වික්‍රම වෙලා දෙන්නේ කී. හරි. AB සමාන්තරයි DE. මොකක්ද? මධ්‍ය ලක්ෂ්‍ය මෙහෙට අනුව. හරිද? ඒක අනුව අපි දැන් x හොයන්න යන්නේ. ඊට කලින් x හොයන කලින් අපි මෙන්න මේ ABC ත්‍රිකෝණය සැලකිල්ලට අරගෙන ABC ත්‍රිකෝණය අනුව අපිට මෙන්න මේ BAC කෝණය හොයාගන්න ඕන. BAC කෝණය හොයාගන්න. හරි? BAC කෝණය හොයාගන්න පුළුවන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ අධ්‍යංශ 180ක යන ක්‍රමයෙන්. හරි? 180ෙන් අඩු කරනවා. මේ 65යි වෙනස 40යි. හරි? ඒතකොට උත්තරේ එනවා මෙතෙන්ට 75ක්. හරි? BAC 75යි. හරි? ඊට පස්සේ මෙතන 75යිනේ. හරි? BAC 75යිනේ. ඊට පස්සේ ඔයාලට පේනව නේද? මෙන්න මේ තියෙන්නේ AB කියන්නේ මේ මම මේක අඳින්න වෙනම රූපයක්. මේ තියෙන්නේ
E, E, E. හරි? මේ ක්‍රමේ විතරක්ම නෙමෙයි. තව ක්‍රම තියෙනවා. හරිද? හදන්න. හරි? දැන් මෙතන 65යි. මෙතන 75යි. මෙතන x. හරිද? මේ දෙක සමාන්තරයි. හරි? බලන්න සමාන්තර රේඛා යුගලයක් තියෙනවා මෙහෙම. තියෙනවනේ. ඉතින් තව ක්‍රමයක් තියෙනවා. හරිද? ඒ කියලා තව ක්‍රමයක් තියෙනවා. ඒ කියලා දෙන්නේ. හරිද? හරි? මේක සමාන්තර රේඛා යුගලයක් තියෙනවා. ඒක බලන්න මේ තීරාංශ රේඛාවේ ඡේදනය වෙලා තියෙනවා. මේ AD කියලා. හරි? හ්ම්. හරි? හරිද? එතකොට මේ ක්‍රමයක් හැදුනේ ඒකෙන්. يعني සමාන්තර රේඛා දෙකක්. හරි? තීර්යක රේඛාවක ඡේදනය වුණාට පස්සේ සෑදෙන මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ කියන්නේ මේ C හැඩයේ කෝණ. හරි? මේ C හැඩයේ කෝණ. මිත්‍ර කෝණ. යුගලයක ඓක්‍ය අංශය 180ක් වෙනවා. මෙතන දැන් මෙතන y කියලා හිතමු. එතකොට සමාන්තර රේඛා දෙකක් තීර රේඛාවෙන් ඡේදනය වුණාට පස්සේ සෑදෙන මිත්‍ර කෝණයි මිත්‍ර කෝණ වල මිත්‍ර කෝණ යුගලයේ ඓක්‍ය අංශය 180ක් වෙනවා. හරිද? 180ක් කියන්නේ මේ x ධන y කියන්නේ අංශය 180. හරි? අංශය 180. එතකොට මෙන්න මෙන්න මෙතන කෝණය මේ කෝණය එකතු අංශක 180යි. එතකොට මේ තියෙන්නේ මේ කෝණේ මේ කෝණේ. ඇයි මේ සමාන්තර රේඛා දෙක? මේක සමාන්තර රේඛා දෙක. තීරක රේඛාවෙන් ඡේදනය වෙලා තියෙන මෙන්න ඡේදනය වෙලා තියෙන රේඛාව. සෑදෙන මිත්‍ර කෝණ යුගලය ඒ කෝණය D කෝණය. හරි? එතකොට 75 ධන x ධන සමානයි 75 ධන x සමානයි 180යි. එතකොට x සමාන වෙනවා 180ෙන් අඩු කරනවා 75. එතකොට උත්තරේ එනවා x සමානයි 105යි. මේ ප්‍රශ්නේ කියන්නේ ABC කියන උත්තර මත පිහිටි ලක්ෂ හතරක්. එතකොට BAD කෝණය සමාන අංශක 85ද CDE සමාන අංශක 40ක්ද C සමාන D ද නම් x හි අගය සොයන්න. මේ x හි අගය අහන්න. හරිද? එතකොට මේක බලන්න මේ ABCD කියන්නේ පුද චතුරස්‍රයක්. එතකොටනේ ඇයි මේකේ ABCD ලක්ෂ පිටලා තියෙන උත්තරයක් මත. ඒ කියන්නේ ABCD පුද චතුරස්‍රයක් වෙනවා. හරිද? එතකොට අපි දැන් මෙන්න මේක x හොයන්න නෑවනේ. මම මේකේ x හොයන විදිය කියන්න ඉස්සෙල්ලා. හරිද? අපි කොහොම හරි මෙන්න මේ BAC කෝණය හොයාගෙන නෑ BCD කෝණය හොයාගෙන හරිද? BCD කෝණය හොයාගෙන අපි BCD කෝණයේ මේ BCD කෝණයෙන් EC කෝණය අඩු කරාට පස්සේ අපිට BCD කෝණය අඩු කරාට පස්සේ අපිට x හොයාගන්න පුළුවන් නේද? නේ? කියන්නේ මේ BCD කෝණය කියන්නේ ලොකු කෝණය. ලොකු කෝණය හොයාගෙන මේ පොඩි කෝණය. ඒ කියන්නේ ECD කෝණය අඩු කරාට පස්සේ අපිට මේ x හොයාගන්න පුළුවන් නේද? හරිනේ. දැන් බලමු ඒක කොහොමද කරන්නේ කියලා. හරි. ඉස්සෙල්ලා මම මේකේ BCD හොයාගන්නවා. BCD හොයන්න තියෙන්නේ බලන්න මේ ABCD කියන වෘත්ත චතුරස්‍රයක්. ඒකේ ක්‍රමයක් තියෙනවා සම්මුඛ වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඒ කියන්නේ සම්මුඛ කෝණ යුගලය පරිපූර්ණක වෙනවා. හරිද? ඒ කියන්නේ මේ වෘත්ත චතුරස්‍රයක් මේ වෘත්ත චතුරස්‍රය ගත්තොත් සම්මුඛ කෝණ යුගල මොකද්ද මේකේ? යුගල දෙකක් තියෙනවා නේ. ABC කෝණය එකක්. ඒකට මේ කෝණයට සම්මුඛ කෝණ වෙන්නේ මොකද්ද? ABC. හරිද? ඒ කියන්නේ මේ කෝණයට මේ කෝණනේ මොන සම්මුඛ කෝණ. යුගලය. මේ දෙකේ එකතුව පරිපූර්ණයි. පරිපූර්ණයි කියන්නේ අංශය 180. තව යුගලයක් තියෙනවා. මොකද්ද? BAD BAD තුයි BCD. හරි. මේ දෙකේ එකතුවත් අංශය 180ක් වෙන කියන්නේ පරිපූර්ණක වෙනවා. හරිද? එතකොට අපිට ඕන මේ යුගල ඕනේ නැහැ දැනට. මේ යුගල ඕනේ අපිට ඕන මේ යුගලෙ. හරිද? ඇයි BCD හොයාගන්න. නේද? මේ ලොකු කෝණය හොයාගන්න ඕනේ ඉස්සෙල්ලා. BCD. දැන් මේක අපි BAD දන්නවා. BAD කීයද?
85යි. BCD ඒක තමයි හොයන්නේ. 180යි. දැන් මේකේ BCD හොයනවා 180ෙන් අඩු කරනවා 85ක්. හරි. එතකොට එනවා 95යි. BCD 95යි. හරි. ඒක කොහොමද කරන්නේ? දැන් අපි හොයන්න වෙන්නේ පොඩි කෝණය. ඒ කියන්නේ ECD BCD කෝණය. ඔයාලට පේනව නේද මේකේ ECD කියන්නේ ECD ත්‍රිකෝණය කියන්නේ මොකද්ද? සමදිපාද ගන්නේ. විපාද ත්‍රිකෝණය. හේතුව මේකේ පාද දෙකක් සමානයි. ඒ කියන්නේ EC සමානයි ED ට. හරිද? ඒකින්ද සමදිපාද. සමදිපාද ත්‍රිකෝණයක සමාන පාදවල සම්මුඛ විශාලත්වය සමානයි. ඒක ප්‍රේමීය. සමාධිපාද ත්‍රිකෝණයක සමාන පාදවල සම්මුඛ විශාලත්වය සමානයි. ඒ කියන්නේ මේකේ ECD සමාන වෙනවා EDC ට. හරිනේ? ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක. මේ කෝණ දෙක මේ කෝණ දෙක විශාලත්වය සමාන වෙනවා. නේ? ඒක තමයි මේ ලිව්වේ. ECD EDC. හරිද? එතකොට ඒකත් හරි. ඒ කියන්නේ මේකේ ECD වෙනවා. එතකොට මේකේ ECD වෙනවා. EDC කීයද? 40. එතකොට ECD අංශක 40ක් වෙනවා. හරි නේද? දැන් BCD කෝණය කියන්නේ මොකද්ද? BCD කෝණය කියන්නේ මේ ලොකු කෝණය කියන්නේ මේ ලොකු කෝණය කියන්නේ BCE ධන ECE ධන ECD ට නේද? ECD ඒකනේ. මෙන්න මේ කෝණ දෙකනේ. හරි. දෙන්න කියනවා ECD හරි. හරි. ECD හරි. දැන් මෙයා අපි දන්න මේක BCE. BCE කියන්නේ කීයද? ඒක තමයි හොයන්න දෙන්නේ. X BCE. ECD දන්නවා. කීයද? 40යි. එතකොට 95යි. එතකොට මේක X හොයනවා. 95න් 40ක් අඩු කරලා. එතකොට X එනවා. X කීයද මේකේ? X 55. හරි. ඊළඟ ප්‍රශ්නේ කියන්නේ සවිදි නොගැඹුරු ගණකාකාර ධාතු කැටයක මුහුණක් 3ක් රතුද මුහුණක් 2ක් නිල්ද ඉතිරි මුහුණේ කොළද ආලේප කර ඇත. ධාතු කැටයේ උඩ තමා වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීමේදී රතු වර්ණය හෝ කොළ වර්ණය ලැබීමේ සම්භාවිතාව. හරිද? මොකක් හරි සිද්ධියක සම්භාවිතාව හොයන්නේ සම්භාවිතාව හොයන්නේ P කියලා ගන්නවා. සම්භාවිතාව හොයන්නේ සිද්ධියේ අවයව ගන්න. හරිද? සිද්ධියේ අවයව ගණන බෙදනවා නියදි අවකාශයේ අවයව ගණනයි. හරිද? එතකොට මේ සිද්ධිය මොකක්ද? මේ සිද්ධිය තමයි ධාතු කැටයක් උඩ තමා දානවලු. ඒකෙදි රතු වර්ණය කොළ වර්ණය ලැබීමේ සම්භාවිතාවනේ. රතු වර්ණය කොළ වර්ණය ලැබීමේ සම්භාවිතාව. එයයි කොළ වර්ණයයි. වර්ණය ලැබීමේ සම්භාවිතාව. එතකොට ධාතු කැටයේ මුලක් තුනක් රතු. හරිද? මුලක් තුනක් රතු
එක මුහුණට යන කොළ. එතකොට මේ සිද්ධියට අදාළ අවයව කීයක් වෙනවද එතකොට? 4යි. ඒකට කියන්නේ මේ අවස්ථා දෙකෙන් ඒ කියන්නේ රතු වර්ණය හරි කොළ වර්ණය හරි ලැබෙන්න පුළුවන් අවස්ථා 4ක් තියෙනවා. හරිද? දැන් මේ කියන්නේ. ඊට පස්සේ නියැදි අවකාශය. නියැදි අවකාශයේ අවයව ගන්න. නියැදි අවකාශය කියන්නේ මොකද්ද? නියැදි අවකාශය කියන්නේ සසම්භාව්‍ය පරීක්ෂණය. මොකක් හරි පරීක්ෂණයකින්. හරිද? සසම්භාව්‍ය පරීක්ෂණයකින් ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල. හරිද? මේ පරීක්ෂණය මොකද්ද? පරීක්ෂණය ධාතු ගැටයක් උඩ දානවා. හරිද? ධාතු ගැටයක් උඩ දාලා ලැබෙන පුළුවන් ප්‍රතිඵල සියල්ල. මේ ධාතු ගැටය උඩ දැම්මම පස්සේ ලැබෙන ප්‍රතිඵල සියල්ල මොනවද? හරිද? ප්‍රතිඵල සියල්ල තමයි රතු මුහුණක් තුනක් ලැබෙනවා. ඒ රතු මුහුණක් තුනෙන් එකක් ඒ රතු මුහුණක් 3යි. නිල් මුහුණක් 2යි. කොළ මුහුණක් 1යි. හරිද? ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල සියල්ල. ධාතු ගැටේ මේ රතු මුහුණක් තුනක් තියෙන රතු මුහුණක් 3යි නිල් මුහුණක් 2යි කොළ මුහුණක් 1යි තියෙන ධාතු ගැටයක් උඩ දැම්මම පස්සේ ලැබෙන පුළුවන් ප්‍රතිඵල සියල්ල. හරිද? ප්‍රතිඵල සියල්ල. එතකොට ඒක තමයි නියති අවකාශය කියලා කියන්නේ. හරිද? තව සරලවම කිව්වොත් දැන් හිතන්නකෝ එකේ ඉඳලා 6ට යනකම් තියෙන ධාතු ගැටයක් තියෙනවා. يعني එකේ ඉඳලා 6ට යනකම් මුණත් ලකුණු කරලා තියෙන ධාතු ගැටයක් තියෙනවා. ඒ ධාතු ගැටේ උඩ දැම්මම පස්සේ ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල. හරි? ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල මොනවද? 1 ලැබෙන්න පුළුවන්, 2 ලැබෙන්න පුළුවන්, 3 ලැබෙන්න පුළුවන්, 4 ලැබෙන්න පුළුවන්, 5 ලැබෙන්න පුළුවන්, 6 ලැබෙන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි එකේ ඉඳලා 6 දක්වා තියෙන ධාතු ගැටයක්. උඩ දැම්මම පස්සේ ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල. මේ 6න් නිශ්චිතව ලැබෙන්නේ මේකමයි කියලා කියන්න බෑ. හැබැයි ලැබෙන පුළුවන් ප්‍රතිඵල සියල්ල. මේ 6න් එකක් තමයි ලැබෙන්නේ මොකක්ද? හරි? 6න් එකක් තමයි ලැබෙන්නේ මේ ප්‍රතිඵල සියල්ල. මේ ප්‍රතිඵල වලින් එකක් තමයි ලැබෙන්නේ. මේ ප්‍රතිඵල කීයද මේක? 6යි. හරි? හරිනේ. ඒතකොට මේ නියති අවකාශයේ අවයව ගන්න කීයද? ඔක්කොම 6යි. හරිද? නියති අවකාශයේ අවයව 6යි. සිද්ධියේ අවයව කීයද? 4යි. මේක සරල කරලා ලිව්වට පස්සේ 3න් 2යි. මොකද සම්බායන. හරි. මේ කියන්නේ රූපය දැකන AB සරල රේඛාවේ සමීකරණය ලියන්න. හරිද? සරල රේඛා ප්‍රස්ථාරයක පොදු සමීකරණය තමයි y සමානයි mx ධන c. හරිද? මේකේ m කියන්නේ අනුක්‍රමය. හරිද? c කියන්නේ අන්තःඛණ්ඩය. හරි? එතකොට මේකේ අන්තःඛණ්ඩය කියන්නේ y අක්ෂයේ කැපෙන ස්ථානය. එතකොට c සමාන වෙනවා මේකේ y අක්ෂය කැපෙන්නේ ධන දෙකේදී. හරි? ඊට පස්සේ මේ m හොයන්නේ m හොයන්න පුළුවන්. m හොයන්න නම් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන කොහොම හරි මේකේ මොකක් හරි පොයින්ට් දෙකකට يعني ලක්ෂ දෙකක ඛණ්ඩාංක දෙකක්. හරිද? අපිට මෙන්න මේ මෙතන පොයින්ට් එක මෙතන ලක්ෂයේ ඛණ්ඩාංකය ගන්න පුළුවන් අපිට 0.2 කියලා. නේ? 0.2 කියලා. අපිට මේ තව පොයින්ට් එක B පොයින්ට් එක ගන්න පුළුවන්. B පොයින්ට් එක ගන්න පුළුවන් ඛණ්ඩාංකය 3.5 කියලා නේ. හරි? එහෙනම් පුළුවන්. එතකොට මම මේක අනුක්‍රමණය හොයන්න පුළුවන් y ඛණ්ඩාංක වෙනස බෙදලා x ඛණ්ඩාංක වෙනසෙන්. මේ ඛණ්ඩාංක දෙකේ මේ ගත්තු ඛණ්ඩාංක දෙකේ මේ ඛණ්ඩාංක දෙකේ y ඛණ්ඩාංක වෙනස බෙදෙනවා x ඛණ්ඩාංක වෙනසෙන්. එතකොට අපිට එනවා අනුක්‍රමය. හරිද? අපි හිතමු මේක x1 y1 මේක x2 y2. හරි? මේක මම අඩු කරනවා. ඒතර y ඛණ්ඩාංක වෙනසනේ. y ඛණ්ඩාංක වෙනස අඩු කරනවා. y2 අඩු කරනවා y1 x2 අඩු කරනවා x1. y2 කීයද මේකේ? 5යි. y1 2යි. x2 3යි. x1 0. එතකොට 3 බෙදීම 3යි සමානයි 1යි. එතකොට මේකේ C අනුක්‍රමණයක් දන්නවා අන්තःඛණ්ඩයක් දන්නවා. හරි? මේක සමීකරණ ලියනවා y සමානයි 1යි x ධන 2. එතකොට y සමානයි x ධන 2. ඒක තමයි උත්තරය. ඊළඟ ප්‍රශ්නේ. හරි. මේ ප්‍රශ්නේ කියන්නේ ලීටර් 6000ක ධාරිතාව යුක්ත ටැංකිය සම්පූර්ණ පිරී ඇත. හරි සම්පූර්ණ ජලයෙන් පිරී තියෙනවා. ඒක මිනිත්තුවට
ලීටර් 75ක ඒකාකාර ශීඝ්‍රයකින් ජලය පිට කරන පොම්ප 4ක් එක විට භාවිතා කරමින් ටැංකිය සම්පූර්ණ හිස් කිරීම ගතවන කාලය සොයන්න. හරිද? ටැංකියක් තියෙනවා. ඒ ටැංකියේ ධාරිතාව 6000යි. ඒක සම්පූර්ණයෙන් ජලයෙන් පුරවලා තියෙන්නේ. ඊට පස්සේ මේ ටැංකිය සම්පූර්ණ හිස් කරන්න එක මිනිත්තුවට හරිද? ලීටර් 75ක් අයින් කරන පොම්ප 4ක් භාවිතා කරනවා. හරිද? එක මිනිත්තුවට ලීටර් 75ක් අයින් කරන පොම්ප 4ක් භාවිතා කරනවා. එතකොට පොම්ප 4ක් භාවිතා කරලා පස්සේ එක මිනිත්තුවට පොම්ප 4ෙන් කොච්චර අයින් වෙනවද? 75 4ෙන් කුණ කරාට පස්සේ කීයද එතකොට? 300යි. පොම්ප 4ෙන්ම එක මිනිත්තුවට ලීටර් 300ක් අයින් වෙනවා. අපෙන් අහන්නේ සම්පූර්ණ මේ ටැංකිය හිස් කරන්න ගත වන කාලය. හරිද? එතකොට එක මිනිත්තුවට ලීටර් 300ක් අයින් වෙනවා නම් අපෙන් අහන්නේ මෙන්න මේ සම්පූර්ණ ටැංකිය يعني ලීටර් 6000ක් අයින් කරන්න ගත වන කාලය. හරි. දැන් මේ ශීඝ්‍රතා සූත්‍රයක් තියෙනවානේ. ශීඝ්‍රතාවය හොයන සූත්‍රයක් තියෙනවා. මේකට භාවිත කරන්න පුළුවන්. මේකෙන් ශීඝ්‍රතාවය මේ කියන්නේ. මෙතන කියන්නේ. මෙතන කියන්නේ මේ ශීඝ්‍රතාවය. හරි. මෙතන කියන්නේ ශීඝ්‍රතාවය. 300යි මිනිත්තුවට මිනිත්තු ලීටර් 300ක් අයින් කරනවා කියලා කියන්නේ. හරි. ඒතර ශීඝ්‍රතාවය යන මෙතන දෙන්නේ. ඒතර ශීඝ්‍රතාවය හොයන්නේ ශීඝ්‍රතාවය හොයන්නේ පරිමාව බෙදීම කාලය. හරි. මේ ශීඝ්‍රතාවය අපි දන්නවා අපි හොයාගත්තා 300යි මිනිත්තුවට ලීටර්. හරි. පරිමාව හිස් කරන්න ඕන පරිමාව දන්නවා 6000යි. අපි ඒකට ගත වන කාලය හොයන්නේ. t හොයන්න මේ පැත්තට t කියනවා 300 මෙහාට රයින. t සමානයි 6000 බෙදීම 300යි. ලීටර් ලීටර් එතකොට ලීටරට ලීටර අයින් වෙනවා. එතනින් 300 වෙනවා. එතකොට මේ මිනිත්තුට යනවා. එතකොට 20යි මිනිත්තු. ඒ කාලය මිනිත්තු 20ක් යනවා. හරි නේද? හරි. මේ කියන්නේ දී ඇති රූපයේ AB හා BC යන සමාන්තර ජාය දෙකකි. AC හා BD P හිදී ඡේදනය වේ. BAC අංශක 50ක් නම් APD හි ප්‍රදේශ යන්න. හරිද? මේක APD. APD කියන්නේ මෙන්න මේ කෝණය. මේ කෝණය තමයි අහන්නේ. හරිද? ඒ කෝණය වගේ තමයි අහන්නේ. හරිද? දැන් මම මේ ඒ කෝණ එහෙම ඒ කියන්නේ APD කෝණය වගේ හොයන්න විදියක් බලන්න ඕනේ. හරිද? දැන් එහෙම බැලුවට පස්සේ පේනවා ඔයාලා ගන්නකො මේකෙන් ගලවලා මේ PCD ත්‍රිකෝණය. හරි. PCD ත්‍රිකෝණය ගත්තට පස්සේ මෙහෙම තියෙන්නේ. හරි. හරි. PCD ඒ තියෙනවා. හරි. එතකොට මෙන්න මේ APD නහනේ. ඒ කියන්නේ මේ කෝණ තමයි හොයන්න තියෙන්නේ. හරි. එතකොට ඔයාලට පේනව නේද? මේ PCD ත්‍රිකෝණයේ PC පාදේ තමයි දික් කරලා තියෙන්නේ. හරිද? එතකොට ප්‍රමේයක් තියෙනව නේද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම. සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන වෙනවා කියන. හරි. ත්‍රිකෝණයක පාදයක් දික් කරලා තමයි මේ තියෙන්නේ. මේ පාදයක් දික් කරලා තමයි මේ තියෙන්නේ. පාදයක් දික් කරලා දිනවා තමයි මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ හැදුණා විතර බාහිර කෝණය. සෑදෙන බාහිර කෝණය තමයි APD කියන්නේ. ඒ බාහිර කෝණය ඒ බාහිර කෝණයට බාහිර කෝණයට එහි අභ්‍යන්තර ඒ කියන්නේ මේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. කියන්නේ මෙන්න අභ්‍යන්තර ඒ කෝණයට. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. මේ හරි. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන නම්. ඒ කියන්නේ APD සමාන වෙනවා EEC ධන PCD. හරි.
දැන් අපි කොහොම හරි මෙන්න මේ කෝණ දෙක හොයාගන්නවා. හරි. දැන් PCD කියන්නේ PCD කියන්නේ මේ කෝණය. මේ කෝණය. ඒ කෝණය හොයන්න පුළුවන් නේද? බලන්න මේ තියෙන්නේ AB හා CD කියන්නේ සමාන්තර රේඛා දෙක. හරිද? සමාන්තර රේඛා දෙකක් අතර තියෙනවා හැදෙනවා. සමාන්තර රේඛා දෙකක් තීර්ඝ රේඛාවකින් ඡේදනය වුණාට පස්සේ හැදෙනවා ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ මේ ත්‍රිකෝණ අනුරූප. මෙතනදී ගණන් ගන්න ඒකාන්තර කෝණ. හරිද? ඒකාන්තර කෝණ හැදෙනවා. ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි. හරිද? ඒකාන්තර කෝණ කියන්නේ ZHD කෝණ. හරි? ZHD කෝණ මේ ZHD කෝණ. හරි? එතකොට ඔයාලට පේනව නේද මේ ඔන්නෝම ගියත් එතකොට ZHD කෝණ දැන් මේ කෝණේ මේ කෝණේ නේ? එතකොට මේ දෙක සමානයි. එතකොට PCD PCD අංශක 50යි. එකක් හොයාගත්තා. අංශක 50යි. දැන් හොයන්න PDC. හරි? PDC. ඒ කියන්නේ මේ කෝණය. ඒ කෝණයත් අංශක 50යි. ඇයි? මෙන්න මේ BC මේ වෘත්තචාපයෙන් තමයි ඒ කෝණ යුගලයන් පටන් ගන්න. ඇයි? එතකොට මේ එකම ඛණ්ඩයේ කෝණයක් තමයි මෙන්නේ. මෙන්න මෙතනින් ඔන්න එකම කෝණයක් ඛණ්ඩයක් කෝණයක්. මෙන්න මේ ඛණ්ඩයෙන් ඒ BC වෘත්තචාපයෙන්ම අනිත් කෝණයක්. කේන්ද්‍රය ආපාතනය කරනවා. මේ උදේ පරිදියම දාපද. එතකොට එකම ඛණ්ඩයේ කෝණ මේ. හරිද? එතකොට B මේ දෙකම ඛණ්ඩයේ කෝණ. එතකොට මේ දෙක විශාලත්වයෙන් සමානයි. හරි? එතකොට මේකත් 50යි. එතකොට 100යි මෙතන. හරි? හරි. මේ කියන්නේ ABට සෙන්ටිමීටර් 5.5ක් දුරින් චලනය වන ලක්ෂයක පතේ කොටසක් QR වන අතර C යනු QR මත පිහිටි ලක්ෂයකි. හරිද? ඊට පස්සේ AC ට හා ABට සමගින් චලනය වන QR මත පිහිටි ලක්ෂය QR මත පිහිටි P ලක්ෂය සොයා ගැනීම අවශ්‍ය නිර්මාණ සම්ප්‍රේඛාවක් දල සටහනක් අඳින්න. හරිද? එතකොට මේක අපිට මේ ටික අදාළම නැහැ අපිට. මේ ටික නිකන් මේ ටික අදාළම නැහැ අපිට. මේ ටික මේ ටික අදාළ නැහැ. මේ ටිකෙන් කිසි මේකක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ කෑල්ල තමයි. ඒ කියන්නේ මේ ඉතුරු ටික තමයි ඕන. ඒ කියන්නේ AC ට හා AB ට සමතුලින් චලනය වන QR මත පිහිටි P ලක්ෂ්‍ය සොයා ගන්න ඕන. හරිද? ඒ කියන්නේ මේ AC ටයි AB ටයි සමතුලින් චලනය වන QR මත පිහිටි P ලක්ෂ්‍ය. ඒ කියන්නේ මෙන්න මේ ආනත මෙන්න මේ ඡේදනය වන සරල රේඛා දෙකන්නේ. මේ ඡේදනය වන සරල රේඛා දෙකකට සමතුලින් යන පතේ තමයි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ එක ලක්ෂයකදී මොකක් මේ ලක්ෂයකදී මේ සරල රේඛා දෙක ඡේදනය වෙනවනේ මේ ඒ ලක්ෂයේදී. අන්නේ සරල රේඛා දෙකට සමතුලින් චලනය වන පතේ තමයි හොයාගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ සරල රේඛා දෙකකට සමතුලින් චලනය වන පතේ තමයි මේ ඡේදනය වෙන සරල රේඛා දෙකකට සමතුලිත චලන පතේ තමයි කෝණ සමච්ඡේදය. ඒ කියන්නේ AC ටයි AB ට අපි කෝණ සමච්ඡේදකයක් ගන්න. කෝණ සමච්ඡේදකය ගහලා ඒ කෝණ සමච්ඡේදකේ යා කරාට පස්සේ මෙන්න මේ QR පාදේ කොතනින් හරි කැපෙනවා. අන්න ඒ කැපෙන තැන තමයි P. හරිද? දැන් කෝණ සමච්ඡේදය ගහන්නේ කොහොමද? මේක නිකන් කරලා පෙන්නන්න. හරිද? දැන් හිතමු මේ ඉතින් C A B. හරි? එතන මෙන්න මෙතන ඉස්සර මෙන්න මෙතන කවකටි උඩ තියලා හරි? කවකටි මෙතන තියලා කවකට පොඩ්ඩක් දිග ඇරලා ඡාපයක් ගන්න මෙහෙම. ඡාපයක් ගන්න. ඊට පස්සේ කවකට චුට්ටක් දික් කරන්න. හරි? දික් කරලා දැන් මෙතන කැපිච්ච තැන තියෙන්නේ. මෙතන කැපිච්ච තැන තියන්න. චුට්ටක් දික් කරන්න කවකට. දැන් මෙතන තිබ්බට වඩා
තව පොඩ්ඩක් කවර චුට්ටක් දික් කරලා මෙතන තියන්න. හරි. මෙතන තියලා තව ඡාපයක් ගන්න. හරිද? කවකට ආයි වෙනස් කරන්නේ නැහැ. ආයි මෙතන තියලා ඒ ඡාපේ ඡේදනය කරනවා. හරිද? ඡේදනය කරලා මෙතන මේ ඡේදනය වෙන තැනයි මේ A කියන ශීර්ෂයයි A කියන මේ පොයින්ට් එකයි යා කරන්නේ. එතකොට මේ CAB කෝණේ කෝණ සමච්ඡේදය තමයි මේ තියෙන්නේ. එතකොට මේ දෙක සමානයි. මේ කෝණ දෙක සමානයි. හරිද? ඒකම තමයි මෙතෙන්ටත් කරන්න තියෙන්නේ. මේ පොයින්ට් එකේ තිබ්බා කවකට උඩ ඡාපයක් ගැහුවා. කවකට චුට්ටක් දික් කරා. මෙතන පොයින්ට් එකේ තිබ්බා ඡාපයක් ගැහුවා. වෙනස් කරන්නේ ආයි මෙතන පොයින්ට් එකේ තිබ්බ ඡාප ඡේදනය කරා. ඒ පොයින්ට් එකයි මේ කැපිච්ච තැන දෙකයි කැපිච්ච තැන යා කරා. යා කරාට මේ QR පාදේ හරහා යනවා නම් ඒ ස්ථානේ P කියලා නම් කරා. හරි නේද? එහෙනම් ඔය මේ තියෙන්නේ 20 22 දකුණු පළාත. මේකේ සාකච්ඡා කිරීම කෙටි ප්‍රශ්න සාකච්ඡා කිරීම වීඩියෝ. මේක මෙතනින් ඉවරයි. අපි තව වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි.